තව චුට්ටේ ඕන් ඔතන. ඕන් ඔතන තමයි ඔන්න ඔතෙන් ආව සෙල් වුණා ඔන්න. මං කිව්වා නේද? ලොකු කැනල් එකක් අනිවාර්යෙන් වෙන්න ඕනි කියලා කිව්වනේ. ඔන්න පළවෙනි ටාගට් එක ඉවරයි. ඔන්න දැන් අපි දෙවෙනි ටාගට් එක. හරිද? අයිබෝන් ඉතින් කොහොමද? හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් කොහොමද? ඉතින් රයිට් අපි එන්ට්‍රියක් ගමු රයිස් පෝල් වලින් ඩවුන් රේට් එකක් කීයද? USD 10ක් දාලා. රයිට්. ඉතින් බලාගෙන ඉන්න. අද ට්‍රේඩිෂන් එක මොකක් වේද කියලා ඉතින් ඔබ දවසෙන් ආවේ. හැමෝම ලොස් වෙන ඩෙරිව් ට්‍රේඩින් අපි ප්‍රොෆිට් කරමු කියන තේමාව ඇතුළේ අපි යමු. රයිට් බලාගෙන ඉන්න. අපි විනාඩියක ට්‍රේඩ් එකක් දැම්මා. ඩොලර්ස් 10ක් අපි යොදවලා තියෙනවා ට්‍රේඩ් එකට. බලාගෙන ඉන්න. සහ අපේ ක්ලාසස් වලට ජොයින් වෙන්න කැමති කට්ටියට පුළුවන් ජොයින් වෙන්න. සහ අපේ සිග්නල් සර්විස් එකත් වෙන එකට ජොයින් වෙන්න පුළුවන්. කැමති නම් ජොයින් වෙලා බලන්න කොහොමද කියලා. රයිට්. බලන්න මට පර්සනල් WhatsApp message එකක් දාන්න. සහ අපේ group තියෙන group වලට ජොයින් වීමේ හැකියාවක් තියෙනවා ළමයි. මම තව එන්ට්‍රි එකක් ගන්නවා. පොඩි කන්ෆර්මේෂන් එකක් ආව channel එකේ. බලාගෙන ඉමු. මාකට් රිවර්සල් නෙවෙයි. මෙතනින් මාකට් එක තව ටිකක් උඩට යන්න ඕන. රයිට්. මාකට් එක මේ ලෙවල් එකේ වදින්න ඕන. තව එන්ට්‍රි එකක් ගන්නවා ළමයි එක ළඟම. කප් ප්‍රොෆිට් උන අපේ. රයිට් බලාගෙන ඉමු. මාකට් එක මෙතන උඩට යන්න ඕන. කැනල් දෙකක් අපිට බලමු. රයිට් බලන් ඉමු. අපිට ඕන සේල් කරන්න පුළුවන් අවුලක් නැහැ. ලොස් නොත් අපි ඒක රිකවර් කරගමු. කිසි ගැටලුවක් නැහැනේ. බලන් ඉන්න. අවශ්‍ය නම් සේල් කරන්න පුළුවන් ළමයි. හරි. මට චුට්ටි කන්ෆර්මේෂන් එකක් ආවම ඒකට තමයි අල්ලගෙන හිටියේ. රයිට් බලාගෙන ඉමු. දැනට one loss තියෙන්නේ. බලන් ඉමු. රයිට්. ඩොලර් 10ක් ලොස් තුනා. ඊළඟ ට්‍රේඩ් එක මේක කොහොමද මේ ටික අප් එකේ තියෙන. රයිට්. දැන් රතු පාට එක කැනල් එකක් හදව තව එක කැනල් එකක් හදලා ඊට පස්සේ දැන් තව කැනල් එකක් හැදුවොත් අප් එකට යනවා. රයිට්. එක ට්‍රේඩ් එක ලොස් තුනා. මම දැන් ලොස් එක අපි රිකවර් කරගන්න ඕනේ නෑ. ඉන්බැලන්ස් එකක් තියෙනවා. අපි ෆෝල් ට්‍රේඩ් එකක් දාමු. මෙන්න මේ ඒරියා එකට මෙතෙන්ට එනවා. කොතෙන්ද මාකට් එක එන්නේ? මෙන්න මෙතෙන්ට එනවා. මම තව බයි එකක් දානවා. අපි ඩොලර් 30ක් දාලා තියෙන ළමයි. බලාගෙන ඉන්න. මෙතෙන්ට එන්න ඕන මාකට් එක. ඉතින් බලන් ඉන්න. මොකද වෙන්නේ කියලා බලන් ඉන්න. රයිට්. බලන් ඉන්න. මොකද වෙන්නේ කියලා. රයිට්. විනාඩියක් ඇතුළත ට්‍රේඩ් එක පර්චේස් කරේ. රයිට්. අපිට තත්පර 22යි ඩොලර් 30ක් දාලා තියෙනවා. හරිද? අපි හොරිසොන්ටල් එකක් ගහලා දෙනවා. මාකට් කන්ෆර්මේෂන් එකක් යනවා උඩට යනවා කියලා. බලන් ඉමු. යටට එන්න ඕන. තත්පර 8ක් තියෙනවා. රයිට්. බලන් ඉමු. එන්න ඕන පල්ලෙහාට මේ හොරිසොන්ටල් එකට එන්න ඕන මෙයා. රයිට්. එකක් ක්ලෝස් වුණා. ට්‍රේඩ් දෙකක් ක්ලෝස් වුණා. අපි මේ දෙක රිකවර් කරලා තියෙන්නේ. හරි. අනිත් ට්‍රේඩ් එක බලමු. හරි. ට්‍රේඩ් දෙකයි ට්‍රේඩ් තුනයි. ට්‍රේඩ් තුන ළමයි මම අපිට හැකියාව තියෙනවා ඩොලර් 50ක් විතර අල්ලන්න. එන්න ඕන. ළමයි පල්ලෙහාට එන්න ඕන. මේක දැන් ආයේ මේ එහෙම බෑ. දැන් උඩට යන්න බෑ. මොකද මම දැන් 100ක් ගහලා තියෙන. මම දැන් 100ක් ගහලා තියෙන එන්න ඕන. හරිද? ඩවුන් එකට තියෙන්නේ. එතනින් ඇවිල්ලා හැරුණා ඩවුන් එකට. රයිට්. මේ හොරිසොන්ටල් එකට එනවා. බලාගෙන ඉන්න. හරි. පණහයි අපිට හම්බලා තියෙනවා. ලොස් එක රිකවර් වෙලා තියෙනවා. රයිට්. බලාගෙන ඉන්න. ට්‍රේඩ් දෙකක් අපි රන් වෙනවා. 50 ට්‍රේඩ් දෙකක්. එතකොට ඩොලර් 100ක්. බලාගෙන ඉන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. ට්‍රේඩ් එක ලොස් වෙයිද? ට්‍රේඩ් දෙක වින් වෙයිද? පල්ලෙහාට තියෙන කන්ෆර්මේෂන් 100ක් තියෙනවා. ඒ ට්‍රේඩ් දෙක වින් කරන්න ඕන. රයිට්. එකක් ලොස්. අපි දැන් 50 දෙකක් ගහලා දෙන කන්ෆර්මේෂන් අල්ලා. රයිට්. වොන්. රයිට්. ඉතින් එක වොන්. රයිට්. තව එන්ට්‍රි එකක් ගමු. මොකද පල්ලෙහාට තියෙන්නේ පුතේ. තව එන්ට්‍රි එකක් අපි ගත්තා. තවත් එන්ට්‍රි එකක් ගත්තා.
හරිද 100න් දෙකක් අපි එන්ට්‍රි පර්චේස් කරලා තියෙන්නේ. මාකට් ඩවුන් එකටම අරන් තියෙන්නේ. හරි. මෙතනින් ක්ලච්. එහෙම වෙලා මෙතනදී තව හොරිසොන්ටල් එකක් නේ අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගමු. එතන ඉඳන් ඔන්න ඔය ආකාරයට මාකට් එක රියැක්ට් කරන විදිහට ඩවුන් කන්ෆර්මේෂන් මේකට අග්ගාලා මෙතෙන්ට එන්න ඕන. මේ මෙතන තියෙන මේ කැනල් දෙකට එක කැනල් එකකින් එන්න ඕන. හරිද? මම මේ කැනල් එක අල්ලගන්න ඉන්නේ. බලමු හරි. තප්පර 16යි 18යි ඕන ඉතින් සෙල් කරන්න පුළුවන් මට ලොස් එක බය නම්. නමුත් ඒක අපි අල්ලන් ඉමු එක අවුලක් නැහැනේ. රයිට් බලාගෙන ඉන්න. හරි 50යි 50 රේට් දෙකම ලොස් ළමයි මම දැන් අල්ලන්න යන්නේ මේ ඉන්න මෙතන තියෙන එක. හරිද? මට ඒක අල්ලන්න මම ඩොලර්ස් 150ම දානවා 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ කැනල් එක හරි 7 වෙනි කැනල් එක හරි මම ඩවුන් කරනවා. බලාගෙන ඉන්න කරන කිරිල්ල කොහොමද කියලා. මම ලොස් වුණාට මට ඒක අවුලක් නෑ. ඔයා බලන්න මේ මෙතෙන් එන කැනල් එක කො වගේ කැනල් එකක්ද කියලා. මෙන්න මෙතෙන් එන කැනල් එක මොන වගේ කැනල් එකක්ද කියලා බලන් ඉන්න. හරිද? සම්පූර්ණ රිස්ක් එකක් එක්ක මම මේ ට්‍රේඩ් කරන. හරිද? කැපිටල් එකක් නෑ ආයේ. හරි. කැපිටල් එකක් නෑ. බලන් ඉන්න ඔය කැනල් එකෙන් හරි අනිත් කැනල් එකෙන් හරි තනි කැනල් එකෙන් පල්ලෙහාට එන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි බලන් ඉන්න පේනවා ඇති පිකප් වෙන විදියරයි. බලන් ඉමු. හරිද? අපි ලොස් ටික රිකවර් කරගන්න ඕන. ලොස් තුනා 52ක් නේ. බලන් ඉන්න පේනවනේ ෆෝම් වෙනවා කැනල් එක. කැනල් එක ෆෝම් වෙනවා පේනවද? රයිට්. බය නැතුව තමයි මම 52ක් අල්ලනවා ළමයි. ඇයි බය? කන්ෆර්මේෂන් එක හරිනම් මාකට් එක මෙතෙන්ට නැතනට එනවනම් ඇයි බය? බලන් ඉන්න. හරිද? උඩට පැන්නට බය වෙන්න එපා. බලන් ඉන්න පල්ලෙහාට එන්නේ. අපිට බයෙන්ද කිසිම හේතුවක් නැහැ. කන්ෆර්මේෂන් නැතුව තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙන්නේ. ඉන්බැලන්ස් කැනල් ටිකට අල්ලලා තියෙන්නේ. ඩක් ගාලා එන්න ඕනේ මෙහෙම ඇවිල්ලා අමාරුයි. මොකද මෙතන තියෙන දේත් එක්ක මෙයා පොඩ්ඩක් රියැක්ට් කරන්න ඕනේ. මොන අපි චුට්ටක් බලන් ඉමු. අපේ ට්‍රෙන්ඩ් ලයින් එක තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් එක චුට්ටක් බලා ගන්න. පේනවා ඇති. හැදෙන කැනල් මොන වගේද කියලා. බලන්නකො ඉතින්. ඔව්ව කොහේ ලොස් වෙන්නද ආයේ. හරි ඉතින් ඔයා කොච්චර ට්‍රේඩින් වල පොරක් මොකක්ද දක්නවට එක්ස්පීරියන්ස් එක නැත්තම්. රයිට්. එක දවසෙන් ඇවිල්ලා මෙහෙම කරන්න පුළුවන් නමුත් ට්‍රේනින් එක ඒ අත්දැකීම් අවුරුදු 10ක තියෙන අත්දැකීම් ඒව ළමයි කවදාවත් මිස් වෙන්නේ නැහැ. රයිට්. ඒවා හෙන වටි. හරිද? ඉතින් 200 ගණන් තිබ්බ එක 426ට account එක අප් කරා. බලන් ඉන්න මට තව එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මේ. ඇයි ළමයි මං හැරෙන තැන දන්නවනේ ඇවිල්ලා හිටන් මට එන්ට්‍රි આવොත් මෙතන ෆස්ට් ටාගට් එක. දෙවෙනි ටාගට් එක කොතනද? මෙන්න මෙතන. ඔන්න ඔතන දෙවෙනි ටාගට් එක. මම සෑම වෙලේම කියන්නේ මගේ ටාගට් පොසිෂන් වලට අනිවාර්යෙන් මාකට් එක ඇවිල්ලා මොකද එතනින් පස්සේ ට්‍රේඩ් එක අපි ගලවන්න ඕන. හරිද? තා චුට්ටේ වොන් ඔතන. ඕන් ඔතන තමයි ඔන්න ඔතෙන් ආව සෙල් වුණා ඔන්න. මං කියවා නේද? ලොකු කැනල් එකක් අනිවාර්යෙන් වෙන්න ඕනි කියලා කිව්වනේ. ඔන්න පළවෙනි ටාගට් එක ඉවරයි. ඔන්න දැන් අපි දෙවෙනි ටාගට් එක. හරිද? දැන් මෙතන හැදෙන කැනල් එකත් එක්ක අපි දෙවෙනි එක ඕපන් කරන්න පුළුවන්ද? නෑ. චුට්ටක් අමාරුයි. මොකද තව කැනල් එකක් ඕපන් කරලා උතනින් ආවනම් හරි. මොකද මේ කැනල් එකේ දිගත් එක්ක චුට්ටක් අමාරුයි. මොකද අපි දැන් සෙල් පොයින්ට් එකේ මෙයා කරගෙන්නේ. හරිද? බලාගෙන ඉන්නේ එන්ට්‍රියට. පේනද අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගාව හොරිසොන්ටල් ගහුවා. මාකට් එකේ ලොකු කැනල් ටිකක් හදන්න ඕන කිව්වා. ඒ විදිහටම රයිට්. අපි කියපු විදිහටම මාකට් එකේ කැනල්ස් ටිකක් හැදුවා. ඉතින් ඔච්චරයි. හරිද? පුළුවන් තරම් ට්‍රේඩින් වලින් එක්ස්පීරියන්ස් එක ගන්න. එන වටි. හරිද? ට්‍රේඩ් කරලා බලන්න. හරි. මම මෙතනින් එන්ට්‍රි එකක් ගන්නම්. අපි ඒක ලොස් වුණත් අවුලක් නැහැ කියලා. දැන් අපි හැරෙන පොයින්ට් එකකින් හැරෙනවා කියලා දැන් මෙතනින් තියෙන්නේ. මම මෙතනින් ගන්නම්. චුට්ටක් පරක් වුණා. නම් දැන් මාකට් එකේ දැන් අපි හරි පොයින්ට් එකට ආවේ නෑ අර. මෙතෙන්ම ආවේ නෑ අර. මෙතෙන්ම දැන් මේක අපි ලොස් වුණත් අවුලක් නෑ. මෙතෙන්ම ආපුවම ට්‍රේඩ් එකක් අල්ලමු. හරිද?
චුට්ටක් ඉන්න අපි රේඩ් එකත් එතන ආවිල්ලා තියෙන ළමයි. ඇවිල්ලා තියෙන්නේද? ඔන්න ඔය හරිය වගේ තමයි පොයින්ට් එක තියෙන්නේ අපේ සෙල් පොයින්ට් එක. බලමු අපි ක්ලාස් වල ළමයිනුත් බලා ගන්න නැහැ මේ ගන්න ඒවා මාක් කරන්නේ ඔය කට්ටිය ක්ලාස් එක උඩ රිපීට් කරලා තේරෙනවා ඇති කියලා හිතනවා. බයි එන්ට්‍රියක් ළමයි. රයිට් බලාගෙන ඉන්න. මට බයි කන්ෆර්මේෂන් එකක් ආව හින්දා මම ටග් ගාලා ගැහුවා. රයිට් බලන් ඉමු හරිද? බයි කන්ෆර්මේෂන් එකක් ආව මට මෙතන. 2යි 3යි බලාගෙන ඉමු හරිද? බයි කම්පාරි එකක් ෆෝන් අපිට දෙවෙනි රේඩ් එක අපි දැනට ලොස්ට් එකේ තියෙන බයි කන්ෆර්මේෂන් එකක් ආව නින්දා මං ගැහුවේ. බලන් ඉමු හරිද? දැනට ෆෝන් එකේ තියෙන්නේ බලන් ඉමු. $7යි රයිට් 5යි බලමු වොන් කරයිද ලොස් වෙයිද? රයිට් ට්‍රේඩ් එක වොන්. ඔන්න කන්ෆර්මේෂන් නැතුව මාකට් එක යන පැත්ත රීඩ් කළා හරියටම ගැහුවේ හැකි. ඉතින් එක්ස්පීරියන්ස් එක වැදගත් අද එනවට හෙට එනවට වැඩිය. ඉතින් කැමති කට්ටිය සිග්නල් ගෲප් තියෙනවා. අපිත් එක ජොයින් වෙන්න පුළුවන්. ක්ලාසස් තියෙනවා ජොයින් වෙන්න අපිත් එකට. රයිට්. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.